ජීවිතේ අපි ගෙවන හැම මොහොතක්ම අභියෝගාත්මකයි. ඒ අභියෝගාත්මක මොහොත අපි කොයි විදිහටද බාරගන්නේ? ඒ අභියෝගාත්මක මොහොතට අපි කොයි විදිහටද ප්‍රතිචාර දක්වන්නේ කියන එක අනුව තමයි අපේ ජීවිතේ සුන්දර වෙනවද අසුන්දර වෙනවද කියන කාරණය තීරණය වෙන්නේ. සරලවම කියනවා නම් අපේ ජීවිතේ ලස්සන අවලස්සන බව තීරණය කරගන්නේ අපි විසින්මයි. ඉතින් ජීවිතයට එන ඒ වගේ අභියෝග ජීවිතයට තවත් අභියෝගයක් කර නොගෙන ඒවා ආශිර්වාදයක් බවට පත් කරගෙන ජීවිතය සාර්ථක කරගත්තු චරිත තමයි අපි ඔබට මේ වැඩසටහන හරහා අරගෙන එන්නේ. මේ ලියෝ ට්‍රයම්ප් ටේල්ස්. ඉතින් සුපුරුදු පරිදි අදත් අපේ වැඩසටහනට අපි මේ වගේ සුවිශේෂී චරිතයක් එකතු කරගත්තා. ඔහු අද වෙද්දී වෘත්තීය ජීවිතය තුළ ඉතාම කාර්යබහුල වෘත්තිකයෙක්. නමුත් ඔහු වෘත්තීය ජීවිතයට පියන ගන්න කලින් විශ්වවිද්‍යාල ජීවිතය තුළත් ඒ වගේම පාසල් කාලය තුළත් කැපී පෙනෙන චරිතයක් බවට පත්වන පුද්ගලෙක් සහ විවිධ අභියෝගයන් බාරගෙන විවිධ නායකත්ව භූමිකාවන්ට පණ පෙවූ චරිතයක්. ඉතින් අද වැඩසටහනට අපි ආරාධනා කරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලියෝ සමාජයේ හිටපු උපසභාපති සහ වර්තමානයේ ලියෝ ඩිස්ට්‍රික්ට් 30682 ඩිස්ට්‍රික්ට් ඩිරෙක්ටර් PR and IT ලෙස කටයුතු කරන බොනොමි තාරින්ද අයියා අපි ඉතින් ගෞරවයෙන් ඔබව පිළිගන්නවා ආයුබෝවන් කියලා. ඉතින් අයියා මුලින්ම මම අහන්න කැමති මේ දවස්වල අපි දන්නවා ඔබ තොරතුරු තාක්ෂණික ශාස්ත්‍රයේ වෘත්තිකයෙක් විදිහට නියැලලා ඉන්නවා. ඉතින් බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරනවා. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? දවසට ගොඩක්ම ඉතින් ඔෆිස් එකේ වැඩත් එක්ක තමයි යන්නේ. එරින්න ඒකේ දිස්ත්‍රික්ක් එකේ දවසට ඉවෙන්ට් කීපයක් යනවා. එතකොට මේ ඉවෙන්ට් වලට අදාළ වැඩ ටිකක් කරගෙන යනවා. යාරන තමයි මගේ පර්සනල් එක්සෑම් දෙක තුනක් තියෙනවා. ඒකට ලෑස්ති වෙන ගමන් ඒ තමයි මේ දවස්වල යන්නේ. right. එතකොට අපි දැනගන්න කැමති දැන් අපි පොඩි කාලේට මම මුලින්ම ඔබේ පවුල් පරිසරය ඔබ පහදනු වැඩුණු ප්‍රදේශය සහ ඔබේ පාසල විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ. මේ ගැන අපි පොඩි සඳහනක් කරමු. පොඩිම කාලේ අවුරුද්දක් විතර දැන් වල හිටියා. ඒ කියන්නේ මම ඉතිචක මං හිටියේ මාතල වැලිගම. ඊට පස්සේ අපි ඒ ගම්පහට ආවා. ගම්පහට ඇවිල්ලා මාතල කාලේ ඇත්තටම ලොකු මතකයක් තියෙන කාලේ නෙමෙයි, පොඩි කාලයක් හිටියේ. ඒකට මම මතක තියෙන කාලේ නම් මම ඇතුළට ගම්පහ ආවට. ඒතකොට මගේ පවුලේ මම තමයි පළවෙනියා. ඒතකොට තවත් මම කෙනෙක් ඉන්නවා, මල්ලි කෙනෙක් ඉන්නවා. ඒතකොට නංගි දැන් ඒ දොල් ලියන ගමන් මල්ලි අපරාධ දෙකක් ලියන්නේ. එතකොට එහෙම තමයි පවුලේ ඉස්තර දසම්ම සහලාත් ඉන්නේ. ඉස්කෝලේ ඉඳලා ගත්තොත් මම ඉස්කෝලේ ගියේ මුලින්ම ඉස්කෝලේ ගියේ මම එකේනම් පහනකම් ගියේ ගම්පහ බෝධිමික විශ්වවිද්‍යාලයට. ඊපස්සේ එතනින් ශිෂ්‍යත්වයෙන් පස්සේ මම ගියා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට. ඒතර තමයි ඒ ළඟම ඒ කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ සමත් වෙලා ඔබ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළු. එතන ඉඳන් උසස් පෙළ දක්වා ඔබ අධ්‍යාපනය හදාරන්නේ ඒ විද්‍යාලයේ. ඒ වගේම අය මතක් කරන්න දැන් මේ පාසල තුල ඔබ කොයි වගේ භූමිකාවක්ද දැක්ුවේ? ඒ කියන්නේ ඔබ ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කළාද? එහෙම නැත්නම් මොනවද විශේෂ බාහිර ක්‍රියාකාරකම් කළේ? ක්‍රීඩා කරාද? මොන වගේ චරිතයක්ද මේ පාසල් කාලය තුල ගත කරේ? පාසල් කාලේ ගත්තොත් සාමාන්‍යයෙන් එකේ ඉඳන් පහ වෙනකම් මම නැටුම් වගේ දේවල් කළා. සෞන්දර්ය පැත්තේ දේවල් වලට ගියා. එක දේ තිබ්බ ඉවෙන්ට්ස් වලට නැටුම් වලට එහෙම ගිහින් තියෙනවා. ඊට පස්සේ බණ්ඩාරනායක විද්‍යාලයට ගියන් පස්සේ 6-7 වගේ කාලවල මම සාමාන්‍ය අර තැන්පත් නිවිච්ච ළමයෙක් වගේ පන්ති පැත්තවල හිටපළන්නේ. පස්සේ 8-9 වගේ වෙනකොට තමයි පොඩ්ඩක් එලිපහින්න ගත්තේ. මම එලිපහින්න අරගෙන 8-9 කාලවල එක ස්පෝර්ට් කරගෙන එකක්වත් එක දිගට කරේ නෑ. හැබැයි කැරම් කළා, චෙස් කළා, ඊට පස්සේ හොකී කළා කාලයක්. ඔය වගේ ස්පෝර්ට් කළා ටික ටික. ඒකම ස්පෝර්ට් කරන ගමන් ඊට පස්සේ ඕලෙවල් කාලේ වෙනකොට මම අපේ ඉස්කෝලේ තිබ්බා දැනුම් සංගම ක්විස් ක්ලබ් කියලා. කියන්නේ අපි ඒකට එකතු වුණා. මම ඒකට එකතු වුණා. ඒක මම ඉංග්‍රීසි රීඩින් සොසයිටි එකක් තිබ්බා. ඕකට එකතු වුණා. ඔය දෙකේ හිටියා. ඊට පස්සේ A-level වලට මම සයන්ස් කළේ. එතකොට A-level කාලේ මුලින්ම සයන්ස් ක්ලබ් වලට දුන්නා. සයන්ස් කමිටුවට. ඒ කරගෙන යන ගමන් ඊට පස්සේ ඒ අතරේ අපේ සයන්ස් ඩේ එක කළා. එතකොට සයන්ස් ඩේ එකේ වැඩවලට මේ උදව් කළා සහ සයන්ස් ඩේ එකේ වැඩත් එක්ක සැලකුණු වැඩසටහනක් කළා. ඒ අරින්න මම අපේ දැනුම් සංගමයේත් ප්‍රෙසිඩන්ට්ෂිප් එක කළා. අන්තිමට ඒරෝ දිනවා 2018. ඒ කියන්නේ විෂය කටයුතුත් එක්ක විෂය බාහිර ක්‍රියාකාරකම් රසක් කරලා තියෙනවා.
මට බණ්ඩාරනායක විද්‍යාලය කියද්දි මතක් වුණේ විශේෂයෙන් බණ්ඩාරනායක විද්‍යාලයෙන් සංවිධානය කරන ওই විද්‍යාත්මක ප්‍රදර්ශනය X-band කියලා. මම හිතන්නේ ඒ කාලයත් අයියට බොහොම මතක ඇති. ඔව් මොකද X-band අපේ සියලු සංවස්තරයත් එක්ක තිබ්බ X-band 2018 තිබ්බේ අපි එළවලු ලියන අවුරුද්දේම. ඒතකොට අපි එළවලු ලියලා ඉවරෙච්ච ගමන් තමයි අපේ X-band ප්‍රදර්ශනය ආවේ. ඒතකොට ඒ දවස්වලත් ඉස්කෝලේම වගේ තමයි හිටියේ සෑහෙන ප්‍රමාණයක්. විතරයි මට පොඩි කාරණයක් අහන්න ඕනේ දැන් අර 6-7 වසරේදී ඔබ කියවනේ පොඩක් පන්තියට වෙලා හිටපු බොහොම තැන්පත් නිවිච්ච ළමයෙක් කියලා. ඒ ළමයා අර එළියට එන්න මොකක්ද එතෙන්දී බලපෑවේ? මොකක්ද ඒකට හේතුපාදක? ළඟට ඇත්තටම මට ළඟට මොකද අලුත් තැනක් අලුත් යාළුවෝ ඉන්න හින්දා සාමාන්‍ය හිටියා. ඊට පස්සේ ඒ හින්දාද දන්නෙත් නැහැ. සාමාන්‍ය 6-7 කියන්නේ මම ටිකක් ඉතින් පැත්තටම බර වෙලා හිටපු කාලයක්. පස්සේ 8-9 වගේ නකට තමයි සමහර අර පෙර ඒ කාලේට දින පොඩි කතිය ඒවත් එක්ක වෙන්න ඕනේ. මම ඉතින්නා මේ මිදාරියන්නේ මොනවා හරි ඉගෙන ගන්නවට වඩා දෙයක් ආයි කරන්න ඕනේ කියලා. ඒකත් එක්ක තමයි ඔය පොඩ්ඩක් ඉදිරියට බැස්සේ. එතකොට දැන් ඔබ පාසල් කාලය ගත කරලා විශ්වවිද්‍යාලයට එනවා. විශ්වවිද්‍යාලය තුල අපි ලියෝ ක්ලබ් එක ගැන කතා කරමු තව ටිකකින්. ඊට කලින් මේ විශ්වවිද්‍යාලය තුල ඔබ කොහොමද ගත කරපු කාලේ මොන වගේ ක්‍රියාකාරකම් වලද ඔබ නිරත වුණේ සහ කොයි විදිහටද ඒ අත්දැකීම් විඳගත්තේ? විශ්වවිද්‍යාලය තුල ගත්තොත් මම ගොඩක්ම කළේ ලියෝ කරන්න අපි කොහොමද අවුරුදු 2ක් විතර අපි ගෙදර හිටියේ. අපිට කොරෝනා ප්‍රශ්නත් එක්ක අපි අවුරුදු 2ක් ගෙට්ටෙන්න ගෙදර හිටියේ. ඒතකොට ගෙදර ඉන්න කාලේ තමයි මම ලියෝ ක්ලබ් එකේ ජොයින් අපි පස්සේ කතා කරමු. ඒ හින්දා අපි අර ගොඩක් විශ්වවිද්‍යාලය ඇතුලේ ගත කරන් තිබ්බ කාලේ අඩු වුණා. අපි ඊට කලින් මාසයක් විතර විශ්වවිද්‍යාලේ හිටියා. ඒ කාලේ අපි හරියටම ස්පෝර්ට් එකක් විදිහට අයියක් හරියටම නොකරත් ඔය කට්ටියත් එක්ක වොලිබෝල් ගහන්න යනවා හස. ඒ වගේ දේවල් කළා. ඊට පස්සේ මම ඔය ගෙදර ඉන්න කාලේ තමයි ලියෝ ක්ලබ් එකට සහ ඇස්ට්‍රෝ ක්ලබ් එකට ඇස්ට්‍රෝ එකට ජොයින් වුණා. ඒ විදිහට කරගෙන ඉතින් තමයි සාමාන්‍ය බාහිර විදිහට කරගෙන ගියේ. ඒ අරින්න ඉතින් අපේ කැම්පස්සේ සාමාන්‍ය බැච් ඉවෙන්ට්ස් ගන්නවා. ඒවත් එක්ක ඒවට කැම්පස් පටන් ගත්තා පස්සේ ඉතින් ඒවට ජොයින් වෙලා ඒ වැඩ කරගෙන ගියා. එතකොට අයියේ දැන් මේ විශ්වවිද්‍යාලය තුල ඔය වගේ බාහිර කටයුතු කරද්දී දැන් ඔබ කරේ විෂයක් විදිහට කළේ මැත්ස් අප්ලයිඩ් මැත්ස් සහ කම්පියුටර් සයන්ස්. එතකොට දැන් බොහෝ පිරිසක් හිතන දෙයක් තමයි ඔය වගේ විෂයක් කියන්නේ ටිකක් සංකීර්ණ විෂයක්. ඇත්තම කතාවත් ඒක තමයි මේ සංකීර්ණ විෂයක්. හැබැයි ඒ වගේ සංකීර්ණ දෙයක් එක්ක බාහිර දෙයක් පොඩක් බැලන්ස් කරගන්න එක අමාරුයි වගේ මතයක් තමයි එළියේ තියෙන්නේ. හැබැයි ඔබ ඒකට හොඳ පිළිතුරක් දීලා තියෙනවා ඔබේ චරිතෙන් මේ පූර්වාදර්ශන. ඉතින් කොහොමද ඒක දැනුනේ ඔබට? ඒ කියන්නේ අපි මුල්ම කාලේ සාමාන්‍යයෙන් ගෙදර හිටපු ඉඳලා ලොකුවට එකච්ච දෙයක් දැනුන්නේ නැහැ. මොකද අපි ලියෝ වලින් කරන දේවලුත් කරන්නේ ගෙදර නම් ඔන්ලයින් විදියට. ඊපස්සේ ලෙක්චර්ස් ඔක්කොම ඔන්ලයින් තිබ්බේ, එක්සෑම්ස් ඔන්ලයින් තිබ්බේ. ඉඳලා පළවෙනි අවුරුද්දේ එක ලොකුවට තේරුන්නේ නැහැ. හැබැයි අපි කැම්පස් එකට ඇවිල්ලා මෙහි ෆිසිකල් ලෙක්චර්ස් යන්න ගත්තට පස්සේ ඊපස්සේ අපි කරගෙන ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ෆිසිකල් වුණාට පස්සේ තමයි තේරුනේ පොඩ්ඩක් අමාරුයි වැඩේ බැලන්ස් කරගන්න කියන එක. ඒක තේරුම් ගියේ ඒ කාලේ. හැබැයි ඉතින් ගොඩක් කලාට මම කරන්නේ සාමාන්‍ය මාසේ මුලදීම වගේ මම පොඩක් පොඩි කාසාරණාවක් හදා ගන්නවා. මොනවද මට මේ මාස තියෙන වැඩ ටික මොනවටද මම එළියට යන්න ඕනේ. ඒ විදිහට පොඩ්ඩක් හදා ගන්න. එතකොට මම දන්නවා මේ දවස්වල මම එළිය ඉන්න ඕනේ. මේ දවස්වල කැම්පස් එකේ ඉන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ විදිහට හදාගෙන ඒතොර ලෙක්චර්ස් එම පොඩ්ඩක් එහෙම කරගන්න ඒවා කරගන්න ඒවා ටික ෂේප් කරගෙන ඒ විදිහට තමයි ගොඩක් බැලන්ස් කරේ. ඊට පස්සේ ආයේ තව පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් රැය වෙනකම් විතර වැඩ කරනවා. දැන් නින්දයන් ඉලඩක් තියෙනවා. ඒ හින්දා ගොඩක් කලකට උදේ මගන දේවල් සමහර දේවල් රැයට මෙව කරනවා. ආයි තව වැරදි පුරුද්දක් තියෙනවා එක්සෑම් වලට එහෙම අන්තිම මොහොත නිකන් ඉන්නවා. ඒ හින්දා අර එක්සෑම් වල ස්ටඩි ලීව් එකෙත් එක එක වැඩ. ඒ හින්දා අර බැලන්ස් කරගන්න එක ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද ඉස්සරින් නම් මම පුරුදුලා තිබ්බේ එක්සෑම් එක හෙට නම් දවස් දෙකක් තුනක් තියලා පාඩම් ගන්න ගන්න. අර ඒ පුරුද්ද හින්දා මම එක්සෑම් එක ළඟ දවස් දෙකක් තුනක් තියාගන්නවා එක්සෑම් වල ලයිස් දෙන්න. ඊතර දවස් ටිකේ මම අනික් කර ටිකක් බලාගන්න. එහෙම තමයි. මම හිතන්නේ අර පාසල් කාලේ ඔබ මේ පාසල් අධ්‍යාපන කටයුතුත් එක්ක තව දේවල් බැලන්ස් කරගත්තනේ. ඒ පුරුද්දම මම හිතන්නේ විශ්වවිද්‍යාලය තුල තමයි ඉදිරියටම අරගෙන. හරි.
එතකොට අයියේ දැන් අපි කතා කරන්නේ ඔය වෙනත් බාහිර ක්‍රියාකාරකම් ගැන ඒකත් එක්ක කොහොමද ඇකඩමික්ස් බැලන්ස් කරගත්තේ. අපි එමු දැන් ඔබ ලියෝ සමාජය තුළට එනවා. ලියෝ සමාජය තුළ ලියෝ ක්ලබ් එකට ජොයින් වෙනවා විශ්වවිද්‍යාලය තුළදී. ඉතින් ඔබට කැම්පස් එකට එන්න කලින් පොඩි අදහසක් තිබ්බද මම කැම්පස් එකට ගිහිල්ලා ලියෝ ක්ලබ් එකට ජොයින් වෙනවා වගේ අදහසක් තිබ්බද? ලියෝ ක්ලබ් එකට ජොයින් වෙන්න අදහසක් තිබ්බේ නෑ. මට කැම්පස් එන්න කලින් අදහසක් තිබ්බා මොනවා හරි CSR වගේ දෙයක් කරන ප්‍රොජෙක්ට් ක්ලබ් එකකට ජොයින් වෙන්න ඕනේ. ට්‍රැක් මම දැකලා තිබ්බා. ඒ වගේ මොකක් හරි ක්ලබ් එකකට ජොයින් වෙන්න ඕනේ කියන අදහස තිබ්බා. ඒකත් එක තමයි කැම්පස් එකට ආවේ. කැම්පස් එකේ ඇවිල්ලා ඊට පස්සේ ඉන්න කාලේ තමයි අපේ Google ෆෝම් එකක් ෂෙයා වුණා ලියෝ ක්ලබ් එකට අලුතෙන් ළමයි ගන්නවා කියලා. ඉතින් මම ගෙදර ඉන්න ගමන් කරන්න දෙයක්වත් නැහැ. ඒක රෙජිස්ටර් වුණාම ඊට පස්සේ සති දෙකකින් විතර පොඩි ඉන්ටර්විව් එකක් තිබ්බා. ඉතින් ඉන්ටර්විව් එකට හිටියේ දුලන්ති දෙකක්යි මොළුවක්යි. ඒ ඉන්ටර්විව් එක WhatsApp කෝල් එකක් තිබ්බා. ඉතින් ඒක කතා කරලා ඊට පස්සේ දවස් දෙක තුනකින් මට මෙසේජ් එකක් එනවා ඔයා මෙම්බර් කෙනෙක් විතර මෙතන ගත්තා කියලා. ඊට පස්සේ WhatsApp group එක ඇඩ් කරනවා. WhatsApp group එක ඇඩ් කළාන් පස්සේ අපිට එනවා drives තෝරගන්න. කියන්නේ drives තමයි ප්‍රොජෙක්ට් කනක් කරේ. ඒ drive එකක් තෝරගන්නවා. මම ඉතින් ඔය කල්පනා කර කර ඉද්දි ගොඩක් තිබ්බේවා කට්ටිය ඉල් කරගෙන හෙල්ත් කෙයා ඊට පස්සේ ස්පෝර්ට් මේ වගේ දැන් මම බිල් කරන වෙලාවේ ගොඩක් ඒවා පිළිලා ඉවරයි. ඉතින් ඉතුරු වෙලා තිබ්බ ඩ්‍රයිවර්ස් දෙක තුනක් මම ඉතින් කල්පනා කළා කල්චරල් ඇන්ඩ් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් මේ ඩ්‍රයිවර් එක හිස් තිබ්බා. ඒ කවුරුත් වැඩි හිටියේ නෑ. මම මේ දෙන්නෙක් වගේ හිටියේ. ඔය ඉතින් ඒකර දැන් ගියා. ඒකට ගියන් පස්සේ එතෙන් තමයි මට අපි නොමින්න හම්බුනේ. එතනින් පටන් ගත්ත ගමන තමයි මේ දිගටම කරගෙන ඉන්නේ. විතරයි දැන් ඔබ ඔය ජොයින් වෙච්ච විදිහනේ. එතකොට මේකට සම්බන්ධ වුණාගෙන් පස්සේ ඔබ මොන වගේ වැඩසටහන් වලටද සම්බන්ධ වුණේ සහ ඔබේ ජීවිතයට මොන වගේ බලපෑමක්ද මේ ලියෝ ක්ලබ් එක හරහා සිද්ධ වුණේ කියලා අපි දැනගන්න කැමතියි. ඔයකට සම්බන්ධ වුණාට පස්සේ ඩ්‍රයිවර් සම්බන්ධ වුණාන් පස්සේ දවසක් නුමින් මට කතා කරනවා. නුමින් කතා කරලා කියනවා මෙහෙමයි අපිට ෆිසිකල් ප්‍රොජෙක්ට් කරන්න විදිහක් නැහැ. අපිට ඔන්ලයින් ප්‍රොජෙක්ට් එකක් කරන්න කියලා මෙහෙම අදහසක් දුන්නා. මම මොකද කරන්න කියලා හිතුවා. ඔය හරි කරමු ප්‍රශ්නයක් නැහැ. ඊට කියලා අපේ දවසේ අශෙන් අයියා තමයි IT ඩිරෙක්ටර් දවසල. එයාත් එක්ක කතා කරලා අපි කළා රේන්ජ් මයින් කියලා ප්‍රෝග්‍රෑම්. පොඩි ප්‍රශ්න විචාරයක් මම සමහරවිට පරණ පුරුද්දත් එක්ක මම කිව්වා අපි ක්විස් එකක් වයිදයක් කරමු. ඊට පස්සේ අපි ඔන්ලයින් ක්විස් ප්ලැට්ෆෝම් එකක් හොයාගෙන අපේ උදව් කළා අශෙන් අයියා සහ ෂාන් අයියා. ඒ දෙන්නත් අපි උදව් කළා. එතනින් පටන් ගත්තා ඒක තමයි පළවෙනි ප්‍රොජෙක්ට් එක. පළවෙනි ප්‍රොජෙක්ට් එක කරා ඊට පස්සේ මම එන්නේ මුළු ක්ලබ් එකෙන් ඒ අවුරුද්දේ ක්ලබ් එක කරපු පළවෙනි ඔන්ලයින් ප්‍රොජෙක්ට් එක. ඒක අපිට දෙයක් කරා. ඒ දවස්වල ක්ලබ් ෆිසිකලුත් යනවා සහ ඔන්ලයින් යනවා කොරෝනා වල මුල් කාලේ ඉඳලා. ඒ කාලේ අපි ඒක පටන් කළා. ඊට පස්සේ එහෙමෙද්දී අපේ ඉන්ස්ටලේෂන් චෙයාර්පර්සන් හිටියේ ඉෂාන් අයියා. ඉෂාන් අයියා මට කතා කරලා කිව්වා මල්ලි මෙහෙමයි මේ අපේ ඉන්ස්ටලේෂන් එක තියෙනවා. ඒකේ මීඩියා ඩිරෙක්ටර් කෙනෙක් මීඩියා වලට වැඩ කරන මීඩියා සයිඩ් එකට කෙනෙක් ඕනලා තියෙනවා. අය උදව් කරන්න පුළුවන්ද කියලා. මම ඉතින් කියලා ඊට පස්සේ ආශෙන් අයත් එක්ක ඕකේ වැඩ ටික කරගෙන ගිහිල්ලා ඊයසේ ඒකත් කරා යන්න මම තව ඩ්‍රයිවර්ස් දෙක තුනක මොනවා හරි ප්‍රොජෙක්ට් වලට ෆ්ලයර්ස් හදලා සපෝට් එකක් දුන්නා. ෆ්ලයර්ස් හදලා සපෝට් එකක් දුන්නෙද්දී කොහොමරි මම දන්නේ නැහැ මේ මාසේ මම ලියෝ මන්දිරයට නොමිනේට් කරලා තිබ්බා. ගෲප් එක දාන්න තමයි මම ඊට පස්සේ ඒකත් කරලා ඊට පස්සේ ඉන්ස්පිරේෂන් එකට දවස් දෙක තුනක් වගේ තියෙද්දි ශාලියක් අපේ ප්‍රෙසෙන්ට් ශාලිය බෙසිංහ මට කෝල් කරලා කියනවා මල්ලි මෙහෙමයි අපේ මීඩියා ඩිරෙක්ටර් කෙනෙක් අයින් වෙනවා පොඩි එයාට පර්සනල් හේතුවක් නිසා මේ අපි ඊයේ ගොඩින් කතා වුණා ඔයාට පුළුවන් මේක ගන්න. මම ඉතින් ඇත්තට මීඩියා ඩිරෙක්ටර් කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ. කොහොමද මීඩියා හැවම් සාමින් කරන්න තියෙන මේ වගේ දේවල් ප්‍රොජෙක්ට් වල උදව් කරන්න තියෙන. මම දන්න දේ හින්දා මම හාකිවා. මේ ෆ්ලයර්ස් හදන මේ දේවල් මම කොහොමද දන්න දේ හින්දා මම හාකිවා. ඊට පස්සේ මාස දෙකක් කියන්නේ මම කෙනෙක් කියලා මාස දෙකක් විතර මීඩියා ඩිරෙක්ටර් කරබේ බෝඩ් එකේ නම් එතනින් තමයි මම පටන් ගත්තේ. ඊට පස්සේ ඒ අවුරුද්දේ මම සෑහෙන දේවල් ටිකක් ඉගෙන ගත්තා. මොකද මම වීඩියෝ එඩිටින් කියලා මුලින්ම වීඩියෝ එකක් හැදේ ලියෝ ක්ලබ් ප්‍රොජෙක්ට් එකට. සුකායි කියලා ප්‍රොජෙක්ට් එකක් තිබ්බා. ඒකට ඇත්තටම අපිට ඒ වෙලාවේ වීඩියෝ එකක් හදාගන්න කෙනෙක් හිටියේ නැහැ. පස්සේ මම කිව්වා මම කලින් කරලා නැහැ. මොකද්ද වෙන්න ඕනේ ස්ක්‍රිප්ට් එක දෙන්න මම බලලා මොකක් හරි කරලා දෙන්න.
කළා ඒ පටන් ගත්ත එක තමයි අන්තිමට අලුතෙන් කියන්නේ ඒ වීඩියෝ හදන්න පටන් ගත්ත එක අන්තිමට ඉතින් ඩිස්ට්‍රික්ට් එකේ සමහර ඉවෙන්ට්ස් වල වීඩියෝ හදන්න තැන. ඒ වගේ තමයි ඉතින් පුදුම ජීවිතේ. එතකොටයි දැන් ඔය කරපු ප්‍රොජෙක්ට්ස් අතරින් ඔයාලට හිතේ තියෙන මතක තියෙන ප්‍රොජෙක්ට්ස් කීපයක් අපි කිව්වොත් මුලින්ම පළවෙනි අවුරුද්දේ කරපු ප්‍රොජෙක්ට් එකෙන් තමයි එකක් හොඳටම මතක තමයි මොකද ආශිර්වාද කියලා ප්‍රොජෙක්ට් එකක් කරන සාමාන්‍ය බෝධි පූජා ප්‍රොජෙක්ට් එක. ඕක අපි මුලින්ම කතා වුණේ තැන් හතරක කරන්න. ඒ කියන්නේ පල්ලියක, කෝවිලක, චර්ච් එකක සහ පන්සලක. ඕකට අපි තැන් බලන්න යන්න දාගත්තා. ඕකේ හොඳම වැඩක් තමයි ඕක ඒකේ අමතක නොවන දෙයක් තමයි ඕකේ මම ඊට පස්සේ අපි ජනේටි හැබ්ලොක්වල කෝවිලට. ඕක මම කොටුවෙන් නම් ඇවිල්ලා බහින දැන දන්නේ නැතුව කිල්ල වලින් බැස්ස. බහැලා මම ආපහු බස් එක එකලා ආපහු හැබ්ලොක් වලින් බැස්ස. බහැලා නොමිනුත් එන්න හිටියේ මම නොමින්ට ගෝල් කරනවා. නොමින්ට ගෝල් කරද්දී නොමින්ට මාත්මේ දැන් බස් එකෙන් බැස්ස එක. මට බේන ඉස්සරහා මනුස්සයෙක් කුඩයක් උතදී දැන් කුඩයක් අතේ දැන් යන්නේ නේද? ඔව් කිව්වා. ලබරසවත් බාධ්‍යයක් දෙන්න මේකෙන් බස් එක ඇවිත්. ඒක තමයි අපි දෙන්නගේ එදායකින් තමයි අපි දෙන්න හම්බුනේ. ඒක නොමින්ටත් ඇත්තටම අමතක නොවන සිද්ධියක් මට අපි දෙන්නම මේක අමතක නොවන සිද්ධියක්. ඒක තමයි ප්‍රොජෙක්ට් ඒ කාලේ මුල්ම කාලේ මතක වලින් තියෙන දෙයක්. යරෙන් ඉතින් අපි මීඩියා රිටේටට ගොඩක් ප්‍රොජෙක්ට් වල උදව් කළා. ඔක්කොම දැන් නම් මතක නැහැ ඇත්තටම. මොකද ඒ අවුරුද්දේ අපි ක්ලබ් එකෙන් ටෝටල් ප්‍රොජෙක්ට්ස් ඔක්කොම කරලා තිබ්බා 120 ගාන. චාලියක් අවුරුද්දේ ඔන්ලයින් ප්‍රොජෙක්ට්ස් එනවා. ඒක 120 ගානෙන් මම හිතන්නේ මම ප්‍රොජෙක්ට් 30 ගානකට විතර උදව් කරලා තියෙනවා. එතකොටයි දැන් ඔය ප්‍රොජෙක්ට්ස් කරනවා කියන එක විතරක් නෙමෙයි ඔය ඇතුලේ හරි පුදුමාකාර බොන්ඩ් එකක් බැඳීමක් ඇති වෙනවා. සමහර විට අදටත් ඒ බැඳීම මේ විදිහටම ඇති. කොහොමද මේ බැඳීම ඔබට දැනෙන්නේ? ඒ කියන්නේ ඒ කාලේ සාමාන්‍ය හැම ප්‍රොජෙක්ට් එකකටම ප්‍රොජෙක්ට් කතා කරද්දී සාමාන්‍ය හැම ෆැකල්ටිම වගේ යාළුවෙක් කිව්වා. එක ප්‍රොජෙක්ට් එකක් කරද්දී අලුතෙන් ජීවිතේට යාළුවෙක් යොදලා ඉවරයි. තාමත් ඒගොල්ලෝ අපි ඒගොල්ලෝ කතා කරනවා මට මොකක්ද තිබ්බා මේගොල්ලෝ සපෝට් කරනවා ඒගොල්ලන්ගේ මොකක්ද දෙයක් තිබ්බොත් තාම මම අහනවා. ඒ විදිහට තමයි යාළුකම් මේ විදිහට දිගටම ජීවිතේ තියන්නේ. හරි. එතකොට දැන් මෙච්චර වෙලා අපි කතා කරා ඔය ෆස්ට් ඉයර් එකේ නේද? මතක. දැන් ඔබ ඔහොම ඇවිල්ලා වයිස් ප්‍රෙසිඩන්ට් බවට පත් වෙනවා. කොහොමද මේ වයිස් ප්‍රෙසිඩන්ට් කියන තැනට එද්දී කොහොමද මේ මතකය සහ කොහොමද ඒ ගැන කියන්නේ? වයිස් ප්‍රෙසිඩන්ට් කියන තැනට එද්දී ඒතකොට අපේ ප්‍රෙසිඩන්ට් හිටියේ ඒතකොට නොමි මගේ ප්‍රෙසිඩන්ට් නොමින් ඒතකොට එතන තියෙන වෙනීමක් තමයි මම කල්චර් රැවි කරේ එනකොට කල්චර් රැවිගේ PCD හිටියේ නොමින්. සහ මම ස්කෝර් කරනකොට ඒත් මගේ ප්‍රෙසිඩන්ට් හිටියේ නොමින්. වයිස් ප්‍රෙසිඩන්ට් අවුරුද්දේ අපි නොමින් එයාට ප්‍රෙසිඩන්ට් විදිහට කළා අපි නම් කාට පස්සේ නොමින් මට කිව්වා මට මෙහෙමයි මම ප්‍රෙසිඩන්ට් කළා ස්කෝර් කරේ ඉල්ලන්න. ඉතින් මම කොහොමත් කවුරුයි ප්‍රෙසිඩන්ට් විදිහට ඉල්ලන්නේ හිතාගෙන ඉන්න මම කිව්වා මම කොහොමත් මම නෑ නැහැ කියලා මම ඉල්ලුවා. ඊට පස්සේ අපි ඉන්ටර්විව් කරලා ගත්තාට පස්සේ නොමින් කිව්වා බෝ දොරගත්තා. මේ වයිස් ප්‍රෙසිඩන්ට් විදිහට ගන්නවා කියලා. ඊට පස්සේ ඉතින් ඒ අවුරුද්දේ මට ගොඩක්ම බාර දුන්නේ අපේ ක්ලබ් එකේ මීඩියා සයිට් එකේ වැඩ කටයුතු කරන ඩිරෙක්ටර්ස්ලා සහ අනෙක් ප්‍රෙසිඩන්ට්ලාට ගේ ප්‍රොජෙක්ට්ස් වලට සපෝට් කරන යනවා ලොකුටම මට දුන්නේ. එතකොට ඒ අවුරුද්දේ මම සෑහෙන ප්‍රශ්නවලකට ගියා. සාමාන්‍යයෙන් නොමින්ට යන්න බැරි වෙන හැමතැනකම වගේ මම ගියා. හැම ප්‍රොජෙක්ට් එක ගොඩක් ප්‍රොජෙක්ට්ස් වලට මම ගියා ෆිසිකලි සපෝට් කරන්න. මම එක්සෑම් තිබ්බ දවසලත් සමහර අද එක්සෑම් එකක් තියලා හෙට නිවාඩුවක් දාලා පහුවදා එක්සෑම් එකක් තියෙනකොට අර එක්සෑම් දෙක මැද්දේ මොකද අප්‍රේල් කියන්නේ සාමාන්‍යයෙන් දියවල ප්‍රොජෙක්ට් වැඩි වෙන මාසෙ. මොකද අප්‍රේල් නවම්බර් එක්සෑම් තිබෙත්. එතකොට ඔය එක්සෑම් මැද්දේ ප්‍රොජෙක්ට්ස් වලට යන්න තියාගෙන එහෙම ඒ විදිහට ගිහිල්ලා සපෝට් දෙන්න පුළුවන් ප්‍රීමියර්ස් ක්ලබ් එකට දුන්නා. යන්නේ ඒ දවස්වල දිස්ත්‍රික්ක් එකේ මීඩියා යුනිට් එකත් මම හිටියා ඒට මීඩියා යුනිට් එකේ. ඒතකොට එතනත් ප්‍රොජෙක්ට්ස් වලට සපෝට් කළා. යන්නේ දිස්ත්‍රික්ක් ප්‍රොජෙක්ට්ස් ඒ දවස්වල තිබ්බේවා මම වයිස් ප්‍රෙසිඩන්ට් අවුරුද්දේ දිස්ත්‍රික්ක් ප්‍රොජෙක්ට් මම ගියේ නැත්තේ මම ඉතින් කැම්ප් එකට විතරයි. අනිත් කැම්ප් එකට වගේ මම ගියා කැම්ප් එකට ගියේ නැත්තේ එක්සෑම් එකට. මොකද එක්සෑම් දවස්වල මම කැම්ප් එකට විතරයි. කැම්ප් එකට යන්නේ ඉතුරු ඔක්කොම මම ඒ අවුරුද්දේ ගියා සපෝට් කළා සමහර ප්‍රොජෙක්ට්ස් වලට කලින් දවසේ රෑ ගිහිල්ලා නිදිමරාගෙන හිටියා. ඒ වගේ උදව් කළා. ඒ විදිහට තමයි වයිස් ප්‍රෙසිඩන්ට් අවුරුද්ද ගෙවුනේ. සෑහෙන අත්දැකීම් ගොඩක් හම්බෙච්ච අවුරුද්දක්. මොකද ගොඩක් ප්‍රොජෙක්ට්ස් වල යනවා කැම්පස් එක ඇතුලේ රෑ වෙනකන් ඉන්නවා එක එක ප්‍රොජෙක්ට්ස් වලට
සෑහෙන අත්දැකීම් ගොඩක් දීතර ගත්ත අවුරුද්දක් තමයි වයිස් ප්‍රෙසිඩන්ට් අවුරුද්දකින්. පස්සේ කාන්තිමට ඒ කැපකිරීම ඔක්කොටම පාඩුවක් වුණේ නැහැ කැපකිරීම කළාට අපේ දිස්ත්‍රික් එකේ සහ මල්ටිපල් දිස්ත්‍රික් එකෙන් දෙකේම most outstanding club vice president වෙන්න පුළුවන්කම හම්බුණා ඒ කැපකිරීම. අනිවාර්යයෙන්ම. ඉතින් අයියේ මේ ඒ ඔබ කරපු ප්‍රොජෙක්ට්ස් අතරින් අර මම ඉස්සෙල්ලාම වගේ ඔයා වයිස් ප්‍රෙසිඩන්ට් වුණාට පස්සේ කරපු ප්‍රොජෙක්ට්ස් අතරින් මතක තියෙන ප්‍රොජෙක්ට් කීපයක් අපි කියමු. එකක් තමයි ආදර හැන්දෑව කියලා අපි අපේ හැලවලේ ප්‍රොජෙක්ට් එකක් කළා පෙබරවාරි මාසේ. يعني ඒ පෙබරවාරි මාසේ වැලන්ටයින් එකත් එක්ක. ඒ ප්‍රොජෙක්ට් එක සෑහෙන මතකයි. මොකද ඒ ප්‍රොජෙක්ට් එක අපේ සෑහෙන ප්‍රශ්න ආවා. අපි ලොකේෂන්ස් මාරු කළා සැරින් සැරේ. ඒක කැම්පස් එකේ ප්‍රශ්න එක්ක අපි يعني DJ අනම්මන අපිට එකපාරට අවසර දෙනවා ආයි බෑ කියන ඒ වගේ ප්‍රශ්නත් එක්ක අපි තියෙන තැන් මාරු කළා, තියෙන දවස් මාරු කළා. ඒ වගේ ප්‍රශ්න ගොඩක් මැද්ද කරපු ප්‍රොජෙක්ට් එකක් ඒක. ඒ හින්දා ඒක සෑහෙන මතක තියෙන ප්‍රොජෙක්ට් එකක්. කොහොමද හැමදේස විතරම වෙන ප්‍රශ්න වලට මුහුණ දීලා අපි දෙයක් කරන්නේ කොහොමද කියන එක සෑහෙන එක ප්‍රොජෙක්ට් එකක් තමයි ප්‍රොජෙක්ට් එක. ඊට පස්සේ තව ප්‍රොජෙක්ට් එකක් ඒ වගේම ප්‍රොජෙක්ට් එකක් තමයි භාව කියලා ප්‍රොජෙක්ට් එකක් කළා. සාමාන්‍ය ශාන්ති කර්ම ගැන තියෙන ප්‍රොජෙක්ට් ශාන්ති කර්ම ටිකක් අපි කැම්පස් එකේ පෙන්වන්න කළ ප්‍රොජෙක්ට් එකක්. අපි ඒක දින දාලා ඔක්කොම කළා ප්ලෑන් කළේ හැලවලේ තියෙන. හැලවලේ තියෙන ප්ලෑන් කරද්දී කළා දවල් ඉඳන් අපි එතන මඩු හදාගෙන ඔක්කොම වෙද්දී අවශ්‍යදී වහිනවා. කරන්න දෙයක් නැහැ වැස්සේ අපිට ඒක කරන්නත් බෑ. අන්තිමට ඉවෙන්ට් එකට පැය දෙකක් තියලා අපි තෙන් අරන් ගියා සන්සෙට් වලින්. ඒකත් අර අන්තිම මොහොතේ ලොකේෂන් එක මාරු කරනවා. ඊට පස්සේ දැන් ළමයින්ට පණිවිඩය දෙන්නත් ඕනේ. එන්න හිටපු අයට ඒවල අපි සෑහෙන අපි ප්‍රශ්න කොට කරමු කියලා ඒක කරගත්තා. ඒකත් සෑහෙන මතක තියෙන ප්‍රොජෙක්ට් එකක් ඒක. ඒක තමයි සාමාන්‍යයෙන් ඒ අවුරුද්දේ මට ලැබුණු ප්‍රොජෙක්ට් එකක්. ඒතරයි දැන් ඔය ප්‍රොජෙක්ට්ස් ඔය විදිහට කරනවා විශ්වවිද්‍යාලය තුල. නමුත් ඔබ විශ්වවිද්‍යාලය තුලින් එළියට ගියාට ලියෝ සමාජය තුලින් අයිගෙන නැහැ. ඒක තුල දිගටම ඉන්නවා. වර්තමානයේදීත් ඔබ එහි කටයුතු කරනවා සහ ඔබ ලියෝ දිස්ත්‍රික් 306 A2 වල district director of PR and IT විදිහට කටයුතු කරනවා. මේ ගැන ඔබට මොකක්ද හිතෙන්නේ? district director කෙනෙක් මේ අවුරුදු district director වෙද්දි මේක තමයි මගේ කවුන්සිල් එකේ ෆස්ට් අවුරුද්ද. ඊට කලින් ඉඳන් මම මේ district එකේම අපේ තියෙනවා A2 media team කියලා. ඕකේ අවුරුදු දැන් මම ජොයින් වෙච්ච කාලේ වගේ මම ඕකේ එක වැඩවලට සහභාගී වෙනවා සහ ගිය අවුරුද්දේ මම A2 media team එකේ chairperson විදිහට හිටියා. එතනින් ලැබිච්ච පන්නරත් එක්ක තමයි මේ අවුරුද්දේ district director වෙන්න පුළුවන් වුණේ. ඒක තමයි. ඒතරයි දැන් දැනට මොනවද ඔබ කරගෙන යන ප්‍රොජෙක්ට් සහ ඉස්සරහට මොන වගේ දේවල්ද කරන්න හිතාගෙන ඉන්නේ? ඔව් දැනට district director විදිහට ගත්තොත් අපේ district projects හැම එකෙම වගේ PR පැත්ත සහ IT multimedia සැත්ත බලන්නේ මම. ඒතොර ඒ පැත්තේ මම ඉතින් කෙනෙක්ව assign කරගෙන ඒ පැත්තට ඒ event එක success කරගන්න මගේ දෙන සහයෝගය දෙනවා. ඒ විදිහම ඒ district විදිහට කරගෙන යන්නේ. ඒ අරින්න personally ගත්තොත් මම try කරනවා අපේ clubs ගොඩ හැම club එකකටම වගේ මම කියන්නේ මට නම් වෙන clubs වලට මම හැමදේසම උපදෙස් දෙන්නේ ඒගොල්ලන්ගේ club මට්ටමේ ඒගොල්ලන්ගේ PR site එක හදාගන්න කොහොමද කියන එකට. ඒතරයි දැන් ඔබ ඔය විදිහට වෘත්තීය ජීවිතයත් එක්ක ඔය හැම දෙයක්ම බැලන්ස් කරගෙන යනවා. අර මං හිතන්නේ පාසල තුල ඒ වගේම විශ්වවිද්‍යාලය තුල මේ හැම දෙයකින්ම ගත්ත පන්නරේ වෙන්න ඕනේ දැනටමත් ඒ ජීවිතය තුලට ලැබිලා තියෙනවා. එතකොටයි මම අවසාන වශයෙන් අපි දැන් මේ වැඩසටහනේ අවසාන භාගයට අවිල්ලා තියෙන්නේ. අවසාන වශයෙන් දැනගන්න කැමතියි දැන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මේ ජනවාරි වෙද්දී එන්න බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. සහ මේ විශ්වවිද්‍යාලය තුලත් තව පිරිසක් ඉන්නවා. දැනට ඇවිල්ලා ඉන්න පිරිසකින් මේ ලියෝ සමාජයත් එක්ක ලියෝ ක්ලබ් එකත් එක්ක එකතු වෙන්න බලාගෙන ඉන්නවා. ඒ විතරක් නෙමෙයි දැනටමත් ලියෝ ක්ලබ් එකත් එක්ක ජොයින් වෙච්ච පිරිසක් ඉන්නවා. මේ හැමෝටම මේ අලුත් ජෙනරේෂන් එකට ඔයාට මොකද දෙන්න තියෙන අවසාන වශයෙන් දෙන්න තියෙන උපදෙස්? ඔව් අලුත් ජෙනරේෂන් එකට දෙන්න තියෙන උපදෙස් තමයි ලියෝ කියන්නේ leadership experience opportunity. මම කියන්නේ ඔක අනිත් පැත්ත හරියට. opportunity experience leadership. ඔයගොල්ලන්ට හැමතිස්සෙම opportunities එනවා. ලියෝ ක්ලබ් එකක් සමේ කියන්නේ ලියෝ members. ලියෝ ක්ලබ් එක ඇතුළේ members අර මේ කියන්නේ ඔයගොල්ලන්ට හැමතිස්සෙම
opportunities එනවා. හැමතිස්සෙම projects කරනවා. ඒවට executive board කරනවා. ඊට පස්සේ club එක director board executive board එකක් වෙනවා. මේවා තමයි ලියෝ club එකක් විදිහට ලියෝ club එකේ ඉන්න members ලාට එන opportunities. මම කියන්නේ හැමතිස්සෙම කියන්නේ මේ opportunities අරගෙන ඒව experience කරන්න. මොකද ඒ opportunity වලින් හම්බෙන experience එක ඔයාලට කවදා හරි හොඳ leader කෙනෙක් වෙන්න උපකාරී වෙනවා. සාමාන්‍ය member කෙනෙක් විදිහට කෙනෙක් අහනවා මේක මට කියන්න තියෙන එක තමයි. එරෙන්න අපිට එක්ක ලියෝ club එකත් එක්ක join වෙන්න කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් අලුතෙන් එන underage user කියන්නේ ඕගොල්ලන්ව අඳුරගන්න තියෙන හොඳ තැනක් තමයි ලියෝ. මොකද මේ ලියෝ කියන එක ඇතුලේ ඕගොල්ලන්ගේ අදහස් නිදාසේ එළියට දාන්න පුළුවන්. ඕගොල්ලන්ගේ හිතේ තියෙන දේවල් අත්හදා බලන්න පුළුවන්. ඒ හොඳ අදහස්, හිතේ තියෙන හොඳ අදහස් අත්හදා බලන්න පුළුවන්. මොකද මේක ඇතුලේ කවුරුත් වැදුනා කියලා කාටවත් බයින්නේ නැහැ. දැන් කවුරුන කෙනෙක්ට හැදෙන්න ඕන තරම් එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් දෙයක් මෙතන. අපි GM මේක ඒවා කොහරි තැනක අපි කතාවක් කරද්දී කතාව වැරදුනාට කවුරුත් බයින්නේ. ඒක එළියේදී හැබැයි ඒවා එළියේ කෝපරේට් එකට ගිහිල්ලා වාගේ ප්‍රොජෙක්ට් මීටින් එකකදී වා කතා කරන දේ වැරදුනොත් ඒක ඔයාලට උන්තිසිකල් ප්‍රශ්නයක් ඔෆිස් එකේ ප්‍රශ්නයක්. හැබැයි මේක ඇතුලේ අපි කතා කරන දේවල් වැරදුනාට කවුරුත් බයින්නේ නැහැ. ඒක අපිට හදාගන්න chance එක. ඒක එක්සැම්පල් එකක් විතරයි. ඒ වගේ නේද ප්‍රොජෙක්ට් එකක් වුණත් ඒක ප්‍රොජෙක්ට් එක මන් සක්සස්ෆුල් වුණත් කවුරුත් එහෙම බයින්නේ නැහැ. ඒක අපි හදාගන්න කොහෙද අපිට පුළුවන්. ඇයි ඒක වැරදුනේ? මොකක්ින්දද වැරදුනේ? ඒ දේවල් ටික අඳුරගෙන ඊළඟ ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන්. ඒ වගේ අපිට වැරදි හදාගෙන අපිට ඩෙවලොප් වෙන්න තියෙන හොඳ තැන තමයි ලියෝ ක්ලබ් එක කියන්නේ. ඉතින් ලියෝ ක්ලබ් එකට ජොයින් වෙන්න කෙනෙක් කවුරු හරි කල්පනා කරගෙන ඉන්නවා නම් මම මේකට ජොයින් වෙන්න ඕනද මට මේකෙන් වැඩක් තියෙද කියලා මම කියන්නේ ජොයින් වෙලා බලන්න. මේකට ජොයින් වෙන්න නිකන් ඉන්න එපා. ජොයින් වෙලා මේකේ තියෙන වැඩ කරන්න. හැම දෙයකම යන්න district events, club events මේ දේවල් වලට ඇවිල්ලා බලන්න. ඕගොල්ලන්ගේ මෙතන ලොකු වෙනසක් තියෙනවා. මොකද ඉස්සර මම ගත්තොත් මම මෙහෙම කතා කරපු කෙනෙක් නෙවෙයි. ඉස්සර ඇත්තටම මම කියන්නේ මම බෑක් බෙන්ච් කෙනෙක්. බෑකින් ක්‍රූ එකකින් මම කරන්නේ හැමදෙස්සම try කරන්න පුළුවන් තරම් බෑක් ස්ටේජ් ක්‍රූ එකට වෙලා එතන දේ සපෝට් කරලා ඒ ඉවෙන්ට් එක කොට දාන්න මිසක් ඉවෙන්ට් එක ඉස්සරහට ඇවිල්ලා කතා කරලා කරන්න කැමති කෙනෙක් නෙමෙයි. මම ලියෝ එකේ තව අවුරුදු දෙකක් ඕක ෂේප් එකේ පිටිපස්සට හිටියා. මට ඒක බ්‍රේක් ඒ වැඩේ කරන්න බැරි වුණා මම වයිස් ප්‍රෙසිඩන්ට් වුණාට පස්සේ මට ඇවිල්ලා කතා කරන්න වෙනවා. සාමාන්‍යයෙන් ළමයි ඩියා ප්‍රොජෙක්ට් මීටින් එකක් ගත්තොත් මට කතා කළොත් මට එතෙන්ට ගිහිල්ලා බලන් ඉඳලා නිකන් ඉන්න විදිහක් නැහැ. මම කතා කරලා මොකක් හරි මගේ අදහස් දෙන්න ඕනේ. එතනින් ඒ දවස්වල ඉතින් ඒකත් හිමින් පොඩ කතා ගන්න පටන් ගත්තේ. ඒ කතා කරන්න ඒකෙන් තමයි මම ඇත්තටම කෙනෙක් ඉස්සරහ කතා කරනවා. ඒ විදිහට පටන් ගත්ත එක මම ඉතින් තාමත් ඩෙවලොප් කරගෙන යනවා. තාමත් මම පබ්ලික් ස්පීකින් කෙනෙක් හදාගන්න ගමන් ඉන්නේ. ඒක හැබැයි මම හදාගන්නෙම ලියෝ ජෙනරල් මීටින්ග්ස් වලින් ඒ වගේ ගිහිල්ලා ස්පීචස් කරලා ඒ වගේ දේවල් වලින් තමයි හදාගන්නේ. ඉතින් ඒකෙන් තමයි මම කියන්නේ කවුරු හරි කෙනෙක් ලියෝ ජොයින් වෙන්න ඉන්නවා නම් ජොයින් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ව ඩෙවලොප් කරගන්න තියෙන හොඳම තැනක් තමයි මෙතන. ඉතින් අයියා පැහැදිලි කරා වගේ ලියෝ ක්ලබ් එක කියලා කියන්නේ අපි සමාජයට දෙයක් දෙනවා වගේම ඒ සමාජයට දෙන දේ ඇතුලේ අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඉතින් අලුතින් මේ ලියෝ ක්ලබ් එකත් එක්ක ජොයින් වෙන්න බලන් ඉන්න කෙනෙක්ට හොඳ පූර්වාදර්ශයක් වෙන්න ඇති කියලා අපි හිතනවා. සහ බොහෝ දේවල් අද දවස් තුල අපි කතා බහට ලක් කරා. ඔබේ ජීවිතයටත් ගන්න බොහෝ දේවල් තියෙන්න ඇති. ඔබ ලියෝ සමාජයේ කෙනෙක් වුණත් නැති වුණත් මේක බලන ඕන කෙනෙක්ට ගන්න බොහෝ දේවල් විශේෂයෙන් අපේ බොනොමි තරින්ද අයියාගේ ජීවිතය තුලින් ගන්න බොහෝ දේවල් තියෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අද දවසේ කියන්නේ රාජකාරී බොහෝමයක් මැද ඉතාම කාර්යබහුල ජීවිතයක් ගත කරන මොහොතක වුණත් අපි වෙනුවෙන් කාලය වෙන් කරලා මේ ස්ථානයට ආවට බොනොමි තරින්ද අයියට අපි ආයුබෝවන් කියලා ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ වගේ තවත් සුවිශේෂී චරිතයක් එක්ක අපි තවත් වැඩසටහනකින් ඔබ හමු වෙනවා. එතෙක් ඔබ හැමට ජයග්‍රාහී අනාගතයක්.